සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඔයාගේ ෆෝන් එකට කෝල් එනකොට ඔයා සෙටින්ග්ස් හදලා තියෙනවා නම් ඒ කෝල් ඔටෝම ඔන් වෙන විදිහට ඔටෝම ආන්සර් වෙන විදිහට ඔයා ෆෝන් එකේ සෙටින්ග්ස් හදලා තියෙනවා නම් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් ආපු ගමන්ම ඔයා ආන්සර් කරන්නේ නැතුව ෆෝන් එක විසින්ම ඒ කෝල් එක ආන්සර් වෙන විදිහට සෙටින්ග්ස් හදලා තියෙනවා නම් ඒ සෙටින්ග්ස් කොහොමද වෙනස් කරගන්නේ? එහෙම නැත්නම් ඔයාට අවශ්‍ය වූ විටක විදි පමණක් කෝල් ආන්සර් කරන්න පුළුවන් විදිහට සෙටින්ග්ස් හදාගන්නේ කොහොමද කියලා තමයි අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි කෙලින්ම වීඩියෝ එකට යමු. ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe button එක touch කරලා subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා. ඔයා යන්න මේ විදිහට ඔයාගේ call ගන්න app එකට. ඊට පස්සේ මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන dot තුන touch කරන්න. ඊට පස්සේ මේ settings කියන එක touch කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් calling accounts කියලා තියෙනවා. මෙන්න මේක touch කරන්න. හරි. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් auto answer කියලා තියෙනවා. ඒත් එක්ක මෙතන ඔයාලට පේන්නේ on කියලා තියෙනවා. ඉතින් මම මේක මෙතන උඩ touch කරගන්නවා. හරි. ඊට පස්සේ auto answer කියන option එක මේකට on වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් ඔයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවොත් මේ කෝල් එක ඔටෝම ආන්සර් වෙනවා. මම දැන් මේ විදිහට මෙතනින් මේක ඕෆ් කරනවා. හරි. මේ විදිහට ඕෆ් කරාට පස්සේ මේ මොහොතේ ඉඳන් ඔයාගේ ෆෝන් එකට එන කෝල් ඔයාම ආන්සර් කරන්න ඕන. ඔටෝ ආන්සර් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ ෆෝන් එකට කෝල් එනකොට ඔටෝම ආන්සර් වෙන විදිහට ඔයා සෙටින්ග්ස් හදලා තියෙනවා නම් ඒක වෙනස් කරගන්නේ. ඔයාට අවශ්‍ය වෙලාවට පමණක් ෆෝන් කෝල් ආන්සර් කරන්න පුළුවන් විදිහට සෙටින්ග්ස් හදාගන්න. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මතක ඇතුව වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.